ඍතුව ගත වෙලා කාලය කොච්චර ගත වෙලා ගියත් නේෂගේ කුසල් වල බලය හින්දා මිනිසුන්ට මේ වීරයව අමතක වුණේ නැහැ. දැන් අවුරුදු 3කට වැඩි කාලයක් ගත වෙලා තිබුණත් මිනිස්සු තවමත් නේෂ ගැන හිතනවා. නේෂගේ අවදිවීම මිනිස්සු බලාපොරොත්තුෙන් ඉන්නේ. අපේ දරුවා හොඳින්ද? සුබ ආරංචියක් තියෙනවා. නේෂ අවදි වෙන්නයි හදන්නේ. මාස්ටර්, නේෂට අවදි වෙන කොච්චර කාලයයිද? එයාට අපේ මතකද දන්නේ නැහැ. දවස් 2-3ක් ඇතුළත ඒක සිද්ධ වෙයි. එයාට එහෙම මොකවත් අමතක වෙන්නේ නැහැ. බය නැතුව ඉන්න. අයියේ, අපිත් මෙහෙම ඉමුද? එයා අවදි වෙනව බලන්න පුළුවන්. ඕකට කැමතියි. තව බොහොම පොඩි වෙලාවයි තියෙන්නේ. හොඳට මතක් කරලා බලන්න. ගිරිෂු, පූෂා, ඔයාලා ගොඩක් වෙනස් වෙලානේ. ඔය දෙන්න ගොඩක් ලොකු වෙලා. ඔයා තමයි පුංචි වෙලා තියෙන්නේ. අයියෝ, ඔන්න බලාගන්න. මාස්ටර්, මගේ ශක්තියට මොකද උනේ? තාම ඔයා නිකන් ආත්මයක් විතරයි. ඒ හින්දායි ඔහොම වෙන්නේ. මාස්ටර්, නේෂගේ තිබ්බ ශරීරය අපි කොහොමද අරගන්නේ? අපිට ඒ වැඩේ කරන්න බැරි කමක් නැහැ. ඒකට ටියන්චි වලට ගිහිල්ලා නව හැරවුම් නෙළුම් මලකට නේෂව පූජා කරන්න ඕන. මලේ නටුව ඇටකටු විදියට සංකේතවත් කරනවා. නෙළුම් මල සමාන වෙන්නේ හැමට. එහෙම කරමු. හොඳයි. මහත්තයා, ඔයා ගමේ ඉන්න ඕනේ. මම නේෂව එක්කගෙන යන්නම්. ඔයත් ඉන්න. මම යනවා. අපේ නිකායෙන් කතා කළා. ඒ හින්දා මට යන්න වෙනවා. ටියන්චි දේවතාවිය හොඳ කෙනෙක්. ඒ හින්දා බය වෙන්න කාරණාවක් නැහැ. මං කිව්ව විදියට ගිහින් වැඩේ කරන්න. දේව අශ්වයව මේ ගමනට එක්කගෙන යන්න පුළුවන්. අශ්ව මහත්තයෝ, අපි ඉක්මනට යන්න.